ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය ගැන කතා කරද්දී අපිට ඇහෙන්න එකිනෙකට සම්පූර්ණයෙන්ම වෙනස් කතා දෙකක්. එක පැත්තකින් ඉහළ සාක්ෂරතාවය වගේ ලෝක මට්ටමේ ජයග්‍රහණ ගැන කතාවක්. අනෙක් පැත්තෙන් දශක ගාණක් තිස්සේ එකම තැන පල් වෙන හැමදාම වෙනස් වෙනවා වගේ පෙනුනට කවදාවත් ඉස්සරහට යන්නේ නැති පද්ධතියක් ගැන කතාවක්. ඉතින් මේ තමයි අපේ අධ්‍යාපනයේ විසඳ ගන්න බැරි වෙලා තියෙන ප්‍රහේලිකාව. මේ බලන්න සාක්ෂරතාවය 93.3ක්. මේක ආසියාවේ තියෙන ඉහළම ආගයන්ගෙන් එකක්. කඩදාසි මත මේ වගේ සංඛ්‍යා ලේඛන එක බැලුවම අපි පේන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ දැවැන්තයෙක් වගේ තමයි. එහෙනම් ප්‍රශ්නේ මෙතනදී තමයි. සංඛ්‍යා ලේඛන මෙච්චර හොඳ නම් ඇයි අපේ අධ්‍යාපන පද්ධතිය හැමදාම ප්‍රතිසංස්කරණය කරනවා කියන වචනෙටම හිර වෙලා තියෙන්නේ? ඇයි මේකට ස්ථාවර වෙන්න බැරි? අපි මේ විග්‍රහයෙන් උත්සාහ කරන්නේ ඔය ප්‍රහේලිකාවට පිළිතුරක් හොයන්නයි. හරි, අපි දැන් කෙලින්ම යමු මේ ගැටලුවේ හදවතටම. මේක හරියට ප්‍රතිපත්ති කරකවිල්ලක් වගේ දෙයක්. ආණ්ඩු මාරු වෙනවා, ප්‍රතිපත්තිත් ඒ එක්කම රවුමක් කරකිනවා. හැබැයි මුළු පද්ධතියම තියෙන්නේ එකම තැන. නිදහසෙන් පස්සේ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ දිහා බැලුවොත් පේන්නේ දිග ඉවරයක් නැති ලයිස්ට්ුවක්. 1945 නිදහස් අධ්‍යාපනයෙන් පටන් ආරම් 72 74 97 එතරින් නැවතෙන්නේ නැහැ. 2013න් පස්සෙත් එක එක ජාතික ප්‍රතිපත්ති රාම කොච්චරනම් ආවද බැලු බැලමට පේන්නේ මේක නොනවතින උත්සාහයක් වගේ නේද? හැබැයි ඇත්ත කතාව ඊට වඩා ටිකක් වෙනස්. මේ ප්‍රතිපත්ති කියලා කියන ගොඩක් දේවල් ඇත්තටම අලුත් දේවල් නෙමෙයි. ඒවා කලින් තිබුණු ප්‍රතිපත්තිවලම පොඩි වෙනස්කම් නැත්තම් නම විතරක් වෙනස් කරපු පරණ පැකේජ්. ඇයි මේ වෙනසක් කරන්න කියලා හරිහැටි පැහැදිලි කිරීමක් නැතුව දේශපාලන උවමනාවට එකම දේ නැවත නැවතත් එළියට දානවා. එහෙනම් තීරණාත්මකම ප්‍රශ්නය මේකයි. ඇයි මේ ප්‍රතිසංස්කරණ එක තැනක හිර වෙන්නේ? අපි බලමු මේකට ඇත්තටම බලපාන හේතුව මොනවද කියලා. දේශපාලන බලපෑම කොච්චර දරුණුද කියන එකට මේක තමයි හොඳම උදාහරණය. 1972 දී ජාතික අනන්‍යතාවය ඉස්මතු කරන සම්ෘත ආර්ථිකයකට ගැලපෙන ප්‍රතිසංස්කරණ ගොඩක් ගෙනාවා. හැබැයි 1977 දී ආණ්ඩුව මාරු වුණ ගමන් කිසිම අධ්‍යයනයක් නැතුව ඒ කරපු හැම දෙයක්ම එක රැයකින් අනිත් පැත්ත හැරෙව්වා. විවෘත ආර්ථිකයට ගැලපෙන්න. අවුරුදු ගාණක මහන්සිය එහෙමම අපතේ ගියා. ඉතින් මේ චක්‍රයේ දිගටම කැරකෙන්න ප්‍රධාන හේතු කීපයක් තියෙනවා. පක්ෂ දේශපාලනයේ ඕනෑවට වඩා මේකට අත දාන එක, දත්ත සහ සාක්ෂි බලලා තීරණ නොගන්න එක, ගුරුවරු දෙමව්පියෝ වගේ අදාළ පාර්ශ්වකරුවන්ගේ අදහස් ප්‍රමාණවත් තරම් විමසන්නේ නැති එක සහ දිගුකාලීන දැක්මක් නැතිකම. මේ හැම දෙයකටම උඩින් හැම දෙයකටම ක්ෂණික විසඳුම් හොයන පුරුද්දත් මේකට ලොකුවටම බලපාලා තියෙනවා. හොඳයි. ඉතින් මේ ප්‍රතිපත්තිමය අබුලෙන් ඇත්තටම සමාජයට වෙන්නේ මොකක්ද? මේක කඩදාසි උඩ තියෙන ප්‍රශ්නයක් විතරක් නෙමෙයි. මේකේ සැබෑ බලපෑම ඊට වඩා ගොඩක් බරපතලයි. මේ සංඛ්‍යා ලේඛන කතාව පැහැදිලිවම කියනවා 1960 ගණන් වල දලදේශීය නිෂ්පාදිතෙන් 5% විතර අධ්‍යාපනයට වෙන් කරද්දී 1977න් පස්සේ ඒක 2%කටත් වඩා අඩු වුණා. 2023 වෙද්දී ඒක 1.6 දක්වාම කඩාගෙන වැටිලා. අපි ප්‍රතිපත්ති ගැන කොච්චර කතා කළත් ඇත්තටම අධ්‍යාපනයට කරන ආයෝජනය දශක ගාණක් තිස්සේ දරුණු විදියට කඩා වැටිලා. ඉතින් මේ ප්‍රතිපත්තියමය අස්ථාවරත්වයේ අවසාන ප්‍රතිඵලය තමයි දරුණු විදිහට සම්පත් නාස්ති වෙන එක. නගරයේ ඉස්කෝලේ ගමේ ඉස්කෝලේ අතර පරතරය තවත් වැඩි වෙන එක. ඒ වගේම හොඳට ක්‍රියාත්මක වෙන්න තිබුණු වැඩපිළිවෙළවල් පවා අතරමඟ නතර වෙලා යන එක. මේ කලකිරීම කොයිතරම්ද කියනවා නම් 2024 මේ මාසයේදී සිවිල් සමාජ ක්‍රියාකාරයන් සහ මාධ්‍යවේදීන් මේ ප්‍රශ්නේ කෙලින්ම ඇහුවා. ජනතාවගේ වරමක් නැතුව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය කරන්න ආණ්ඩුවට තියෙන අයිතිය මොකක්ද කියලා. මේකෙන් පේන්නේ මේ මුළු ක්‍රියාවලියම ජනතාවගෙන් කොච්චර ඈත් වෙලාද කියන එකයි. එහෙනම් මේ අවුලට විසඳුමක් නැද්ද? මේ විශ්ලේෂණයෙන් ඉදිරියට යන්න පුළුවන් ප්‍රධාන මාර්ග දෙකක් ගැන යෝජනා වෙනවා. අපි බලමු මේ මොනවද කියලා. විසඳුම් ගැන කතා කරන්න කලින් අපි දැනට ඉන්න ප්‍රධාන ක්‍රීඩකයා ගැන පොඩ්ඩක් දැනගන්න ඕනේ. ඒ තමයි ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව. නැත්නම් NEC එක. දැනට අධ්‍යාපන ප්‍රතිපත්ති ගැන උපදෙස් දීමේ වගකීම තියෙන්නේ මේ ආයතනයට තමයි. ඉතින් දැන් අපි ඉන්නේ මන්සන්දියක. එකපාරක් තමයි දැනට තියෙන NEC එකම නැවත සකස් කරලා පළාත් සහ පාසල් මට්ටමේ නියෝජනයත් එක්ක ශක්තිමත් කරන එක. අනෙක් පාර තමයි දේශපාලන බලපෑම් වලින් සම්පූර්ණයෙන්ම නිදහස් පරිවේක්ෂණ මතම පදනම් වෙච්ච වෘත්තිකයන්ගෙන් සෙදුම්ලත් ICEPS කියලා අලුත්ම මණ්ඩලයක් හදන එක. හැබැයි වැදගත්ම දේ තමයි තෝරගන්නේ මොන මාර්ගය වුණත් මේ මූලික මූලධර්ම ටික පිළිපදින්නේ නැතුම සාර්ථක වෙන්න බෑ. තීරණ හැම වෙලේම ශක්තිමත් සාක්ෂි මත පදනම් වෙන්න ඕන. ෂණික විසඳුම් වලින් වළකින්න ඕන.
හැම පාර්ශවයකම සහභාගීත්වය අත්‍යවශ්‍යයි. ඒ වගේම ක්‍රියාත්මක කරන්න කලින් මූල්‍යමය ශක්තිය තහවුරු කරගන්නත් ඕන. ඉතින් ඇත්තටම තියෙන අභියෝගය අදහස් නැතිකම නෙවෙයි. නියම අභියෝගය වෙන්නේ දේශපාලන කුණාටු මැද නොසැලී ඉඳගෙන දිගුකාලින වෙනසක් ක්‍රියාත්මක කරන්න පුළුවන් තරම් ශක්තිමත් ආයතනයක් ගොඩනගා ගන්න එකයි. ඉතින් අවසාන වශයෙන් අපිට හිතන්න ඉතුරු වෙන්නේ මේ ප්‍රශ්නයයි. මේ ගැටලුවට විසඳුම තියෙන්නේ අලුත් නීති රීති මාලාවකද එහෙමත් නැත්නම් ඊට වඩා ගොඩක් ගැඹුරු තැනක. ඒ කියන්නේ අපේ මුළු දේශපාලන සංස්කෘතිය තුලමද?